ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ දැන් මේ වහන්සේ කියන එක දේශනාවක තියෙනවා ඔට්ටුවන් ඉන්ද්‍රියම ගැන කතාවක්. ඔව්. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා දේශනාවල තියෙනවා මේ ධර්මතාවයේ සියල්ල බාර දීලා කඩේ ඉන්න ඒ වගේ උපමා කියනවා. වහන්සේ කියනවා මේ උපමාවල පරිච්ඡ වෙන්න එපා කියලා උපමා කළා. ඒකට ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍යයෙන් ප්‍රායෝගික ජීවිතේ ජීවත් වෙනකොට සියල්ල මට ප්‍රායෝගිකව අපි දැන් ජීවත් වෙනකොට දැන් සිද්ධ වෙන දේවල් වලට එහෙම සිද්ධ වෙන දේවල් අරගන්න එක ගොඩක් දුරට ඒක සැලසීමක් දෙන්නවා කියලා තේරෙලා තියෙනවා. නමුත් දැන් ගොඩක් වෙලාවට අපි අපිට කැමති දේවල් වෙනකොට ඒක තමයි හොඳයි. ඒ අකමැති දෙයක් වුණත් ගොඩක් අපිට ඒ අකමැති දේ අවුලක් නැත්තම් ගොඩක් වෙලාවට එහෙම ඉන්න පුළුවන්. නමුත් දැන් අපිට ගොඩාක් අකමැති දෙයක් වෙනකොට සාමාන්‍යයෙන් හිතේ තුලින් එනවා ප්‍රතිරෝධයක් නෑ මම මේක මේ වෙනස් කරන්න ඕනේ කියලා. ඒකවල දැන් සමහර වෙලාවට වෙනස් කරන්න ගියා මට තියෙන සිටුේෂන් එක තව ටිකක් නරක වෙන අවස්ථාවක් මේ මට ජීවිතය අත්දැකීමේදී එහෙම වෙලා තියෙනවා. ඒක මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ මේ හැමදේම අපි කොයිතරම් නරක දෙයක් වුණත් ඒක පාර ගන්න ඕනේ නැත්නම් අපි ඒක වෙනස් කරන්න අපිට පුළුවන් සීමාවක් තියනවාද? එහෙම තියනවා නම් අපි මේ කොහොමද එහෙම දෙයක් වෙනකොට දැනගන්නේ මේක තමයි මට වෙනස් කරන්න පුළුවන් සීමාව නැත්නම් මේක අපි පාර ගන්න ඕන දෙයක් නැත්නම් යම් කිසි වෙනසක් කරන්න පුළුවන් දෙයක් කියන එක අර ප්‍රායෝගිකව අපි ඉගෙනදා කොහොමද මේ තේරුම් ගන්නේ මේක අපි ඒකසම බාර ගන්න ඕන දෙයක්ද නැත්නම් වෙනස් කරන්න හැකියාවක් තියෙන දෙයක්ද? නෑ එලෙසම බාර ගන්නවා කියන්නේ අපි අන්තගාමී වෙනවා කියන එක. ළම්‍ය අන්තයකට කියන්නේ එතකොට ඔහොම කියනවා අපි අසනීපයක් හැදුනට පස්සේ අපිට කියන්න පුළුවන් නේ ඔය අසනීපේ කියන්නේ මේක මේ වෙන්න තියෙන දෙයක්. නා අපිට මේකට බෙහෙත් ගන්න ඕනේ නෑ වගේ ලෙවල් එකකට යන්න පුළුවන් නේ. පැහැදිලිද මම මේ කියන්නේ හදන්නේ? එහෙම එකක් නෙමෙයි. දැන් මේ හැම දෙයක්ම වෙන්න අපි දැන් ඔබ ලෞකික පැත්තෙන් මේක කියපු නිසා ලෞකික පැත්තෙන් කිව්වොත් හැම දෙයක්ම හේතුඵල අනුවනේ වෙන්නේ. දැන් අපි තුමු අසනීපයක් වෙන කතාවක් ගත්තොත් ඒ අසනීපය වෙන්න හේතු ගොඩාක් බලපානවා. හරිද? දැන් සමහරලාට ඒක තමන්ගේ ආහාර රටාව වෙන්න පුළුවන්, තමන්ගේ ජීවිත රටාව වෙන්න පුළුවන්, තමන් කොච්චර ස්ට්‍රෙස් වෙලා ඉන්නවද වෙන්න පුළුවන්. ওই වගේ හේතු ගොඩාක් නිසා වෙන්න. නැත්නම් අපි කිව්ව ඥානවල තියෙන ලක්ෂණයක් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ හේතු ගොඩාක් නිසා වෙන්න පුළුවන්. මේ උදාහරණයක් විදිහට රෝගයක් ගත්තේ. හරි. එතකොට දැන් අපි මේක වුණාට පස්සේ මේකේ අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා, බැරි දේවල් ටිකක් තියෙනවා. හරි. බැරි දේවල් ටිකක් තියෙන නිසානේ මිනිස්සු ලෙඩ වෙලා මැරෙන්නේ. හරිද? හැබැයි කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ පුළුවන් දේවල් ටික අපි නොකර ඉන්නවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. මේක හේතුඵල න්‍යාය බලලා අපිට පුළුවන් දේවල් ටික කරනවා. බැරි කොටසකුත් තියෙනවා කියලා අපි දන්නවා. එතකොට අපි ඒකේ අවුට්කම් එකත් අපිට ඒ කියන්නේ ඒකේ එන මොන හරි ප්‍රතිඵලය ගැන අපිට මේ අපි ඒක 100%ක් අපි බලාපොරොත්තු තියන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම හේතු වෙනස් වෙනවනේ. එතකොට ඔබ යම් කිසි දෙයක් ප්ලෑන් කරගෙන ඉස්සරහට ගියාට ඊළඟ මොහොතේදී ඒ තියෙන මේ අවස්ථාවන් හේතුන් වෙනස් වෙලා අර ප්ලෑන් එකට අනුකූලව වැඩ නොවෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් වෙන්නේ අපි ඊළඟ මොහොතේදී ඒ ප්ලෑන් එක වෙනස් වීම නිසා යම් කිසි කටයුතු ටිකක් කරන්න නැතුව ඉන්නවා කියලා. හරි. ඒ දේවල් කිරීම නෙමෙයි ගැටලුව තියෙන්නේ. ඒ දේවල් සමග ඒ කිරීම සමග මේක මෙසේම විය යුතුයි කියලා ගන්න අදහස. දැන් මේ අපි මේ යම් කිසි හේතු ටිකක් වෙනස් කරලා මේකේ යම් කිසි ඵලය කියන එක ආයිත් වෙනස් වෙලා මේ මොකද්ද මේ වෙනත් පැත්තකට මේක යන්න පුළුවන් නේ. හරිද? ඒකේ අවස්ථාව දෙපැත්තටම යන්න පුළුවන්. ඉතින් එතකොට මේ දෙපැත්තටම යන්න පුළුවන් නිසා ඒ එන අවුට්කම් එක ඒ ප්‍රතිඵලය අපි බාර ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ අපිට. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ අපි දේවල් නොකර ඉන්නවා කියලා. හරිද? ඔය නිකන් අපි මූණ හොදන්නෙත් නැතුව, නාන්නෙත් නැතුව, කන්නේ බොන්නෙත් නැතුව, බෙහෙත් ලෙඩ වලට බෙහෙත් ගන්නෙත් නැතුව, ඔය මුකුත් කරන්නේ නැතුව ඉන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. දේවල් අපි කරනවා. හැබැයි ඒ කරත් යම් කිසි දේවල් වල ප්‍රතිඵලය දෙපැත්තටම යන්න පුළුවන්, දෝලණය වෙන්න පුළුවන් කියන අවබෝධයෙන් ඉන්නවා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඉතින් ඒ වෙන අතරේ තමන්ගේ දැන් ඔබ කියවනේ කැමති දේවල් වෙනවා, අකමැති දේවල් වෙනවා කියලා කිව්වනේ. එතකොට ඒ අතරේ අපිට බලන්න පුළුවන් මේ කැමැත්ත සහ අකමැත්ත කියන එක ගොඩ නැගිලා තියෙන්නේ කොහොමද කියලා.
අපිට දේවල් ගැන කැමැත්තක් සහ අකමැත්තක් කියලා එකක් ගොඩනැගිලා තියෙනවානේ. මම මේක මෙහෙම වෙනවට කැමතියි, මෙහෙම වෙනවට අකමැතියි. හරිද? ඒ කැමැත්ත සහ අකමැත්ත වල තිබීමේ ගැටලුවක් නැහැ. ඒක අපි නැති කරන්න හදනව නෙමෙයි. හැබැයි කැමැත්ත වල සහ අකමැත්ත වල ගොඩනැගිලා තියෙන්නේ කොහොමද කියන එකත් අපි තේරුම් ගන්න ඕනේ. හරි. දැන් අපි අර උදාහරණයක් විදිහට අපි කලින් කතා කරපු වෙලාවේදී අපි සංසාරය ගැන අපිට අකමැත්තක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට ඒ අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ ඇයි? මොකක්ද පෞද්ගලිකව වෙච්ච මොකක් හරි සිදුවීමක් නිසාද? එහෙම නැත්නම් මොන හරි කවුරු හරි දේශකයෙක් විසින් හාමුදුරු කෙනෙක් විසින් කරපු යම්කිසි දේශනා ටිකක් නිසාද? ඒවා අහලාද? එහෙම නැත්නම් මේ පොතක් කියවලා ආපු හැඟීමක්ද? කොහොමද ඒක අකමැත්ත කියන එක ගොඩනැගිලා තියෙන්නේ? ඒ වගේම යම්කිසි දෙයකට අපි කැමැත්තක් ගොඩනැගිලා තියෙනවා. මේ කැමැත්ත කියන එක අපිට ගොඩනැගිලා තියෙන්නේ කොහොමද? ඔන්න ඔය දෙපැත්තම අපි බැලුවට පස්සේ අපිට මේකේ තියෙන අර මානසික හේතුඵල ටික අපිට පේන්න පටන් ගන්නවා. හරිද? පැහැදිලි. දැන් ඒකෙන් අදහස් කරන්නේ මේ කැමැත්තවල අකමැත්තවල අපි අයින් කරන්න යනවා කියලා. එහෙම අයින් කරන්න අපි යන්නේ නැහැ. ඒවත් අපි තේරුම් ගන්න අතරේ අපි එදිනෙදා කටයුතු කරද්දී අපි සාමාන්‍ය කෙනෙකුට වඩා ඒව හොඳට කරනවා. පිළිවෙලට කරනවා. පැහැදිලි. මොකද ඒක සාමාන්‍ය කෙනෙකුට වඩා අපිට හොඳට කරන්න පුළුවන්කම ලැබෙනවා. මොකද දැන් අපි මේක හේතුඵල විදිහටනේ බලන්නේ. දැන් යම් ඵලයක් දැක්කට පස්සේ ඵලයත් එක්ක රණ්ඩු වෙන්නේ නැහැ. හරිද? දැන් උදාහරණයක් විදිහට ඔබ කාත් එක්ක හරි දිගටම රණ්ඩු වෙනවා. එතකොට ඔබ බලන්නේ මේ රණ්ඩුව ඇති වෙන්න මොකද්ද තියෙන හේතුව? හේතු ටික මොනවාද කියලා බලන්න. ඒක තමන්ගේ පැත්තෙන් ඒ වටේ තියෙන හේතු. එතකොට මේ හේතු ටික බලලා ඒ හේතු ටික තමන්ගේ පාලනයේ තියෙන ටිකකට අපිට ඕනනම් පියවර ගන්න පුළුවන් නේ. හරි. ඒ අතරේ තමන්ට පාලනය නැති ටික කොසලුත් තියෙනවා කියලා අපිට පේනවා. ඒ වගේම අපිට රෝගයක් හැදෙනවා. රෝගයක් හැදුනට පස්සේ අපිට හරි අපේ සමීප ඥාතියෙකුට හරි රෝගයක් ලැබෙනවා. හැදෙනවා. හැදුනට පස්සේ අපි මේ මොකුත් හරි දැන් මේකත් නිකන් මේ කමක් නැහැ මේකත් නිකන් ඕකව තමයි ස්වභාවය කියලා අර මේ රෝගේ හැදිච්ච ගමන් නිකන් ඔය උඩ බලාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. ඒ වෙලාවේදී අපිට කරන්න පුළුවන් දේ. ඒක හේතුඵල බලන්න. ඒකෝ මේ රෝගයට මොකද්ද ලක්ෂණ? රෝග මූලය මොකද්ද? ඒක රෝග මූලය Tamanට තේරෙන්නේ නැත. ඒක බලන්න පුළුවන් කෙනා කවුද? හරිද? ඒ වගේ අර හේතුඵල සම්බන්ධය අපි බලනෝනේ බලලා ඒකට අවශ්‍ය දේවල් ටික කරනවා. හිතන්නකො කාට හරි ධනවත් වීමට කැමැත්තක් තියෙනවා. හරිද? එතකොට ධනවත් වීමට කැමැත්ත ආවේ කොහොමද කියලා බලන එක එකක්. ඒ අතරේ දැන් ඒ ධනවත් වීම තියෙන කැමැත්ත අයින් කරගන්න ඕන කියලා එකක් නැහැ. ඒකට ධනවත් වෙන්න දැන් ධනවත් වෙලා නැත්තේ ඇයි දැන්? මොකක්ද ඒකේ තියෙන මේ ගැටලුව? ඒකට ධනවත් වෙන්න තියෙන ක්‍රම මොනවාද? ඒකේ තියෙන මේ හේතුඵල සම්බන්ධය මොකක්ද? ඒක අපි අවබෝධයෙන් බලන එක බැලුවට පස්සේ සාමාන්‍ය කෙනෙකුට වඩා හොඳට ඉන්න පුළුවන්. පැහැදිලි. ඒ වගේම තමයි දැන් අපි මානසික වශයෙන් නිතර දුකෙන් ඉන්නවා. නිතර පීඩණයකින් ඉන්නවා. එතකොට මේ දුකෙන් ඉන්නේ ඇයි? පීඩණයෙන් ඉන්නේ ඇයි? හරි. ඒක හේතුඵල සම්බන්ධය බලනවා. හරි. ඒක බලලා ඒකේ පාලනේ තියෙන කොටසක් තියෙනවා, පාලනේ නැති කොටසක් තියෙනවා. දැන් මේ වගේ මේ වෙලාවේදී අපිට ඒකේ පාලනේ තියෙනවා කියලා පේන හැබැයි පාලනේ තියෙනවා නැති කොටසකුත් තියෙන්න පුළුවන්. ඒ වගේම පාලනේ නැහැ කියලා හිතන හැබැයි අපි තවත් ඒක අධ්‍යයනය කරලා පාලනයට ඇතුළට ගන්න පුළුවන් කොටසකුත් තියෙනවා. ඉතින් ඒකත් බලන ගමන්ම කොහොමද මේ කැමැත්ත අකමැත්ත ගොඩනැගිලා තියෙන කියන එකත් බලන්න ඕන. පැහැදිලිද? තව එක ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. සමහරවිට දැන් සාමාන්‍ය වෙන ප්‍රශ්නයක් නැති බොහොම අර හිත ක්‍රියා වෙලාවට වෙන ප්‍රශ්නයක් තියෙන හැමදේම අපි බලන්නේ මේ මොනවද අවසාන වෙලා මේ සතුටින් ඉන්න ක්‍රමයක් ගැන. ඒකට දැන් මේ ඒ වගේ වෙලාවට හිතට එන දෙයක් මේකේ අවසානයේ මොකක්ද කියලා. අවසානයේ ඊළඟ අවසානයේ මොකක්ද ඒ වගේ ප්‍රශ්නයක් එනවා. ඒක ඇත්තටම මේ අපේ මේ මානව සමාජය තුළ මේ අලුතෙන් ඇවිල්ලා තින්නේ දියුණුව කියන සංකල්පයත් එක්ක ආපු එකක් තමයි මේ අවසානය පිළිබඳ බලාපොරොත්තුව. ඒ කියන්නේ ඔබ ගමන වින්දනය කරන්නේ නැහැ, ගමනාන්ත තමයි ඔබ වින්දනය කරන්න පටන් ගන්න. තේරුණාද මම මේ කියන්නේ හරියට? ඒ කියන්නේ ඔබ අද දවස ඔබ සැහැල්ලුවෙන් සතුටින් ඉන්නේ නැහැ. ඔබ කවදාවත් එන්නේ නැති අනාගතයේ දවසක ਸਰව සම්පූර්ණත්වයේ බලාපොරොත්තු වෙනවා. හරි. ඒ වගේ
හැම වෙලාවෙම ඔබ මේක අනාගතයට දාලා තියෙනවා. අවසානයේ මෙන්න මේක කරලා ඉවරනකොට අපි හිතමු ළමයෙක් එක්සෑම් එකක් පාස් වෙනවා. එතකොට මේ එක්සෑම් එක පාස් මේ ලියලා ඉවර කරලා ඒක රිසල්ට්ස් ඇවිල්ලා ඒකේ ප්‍රතිඵලය ලැබෙන මොහොත තමයි ඒකේ සුන්දර මොහොත කියලා ගන්නෙ. හරිද? එතකොට එයා ඒක ස්ටඩි කරන්න අර ගත්ත අවුරුදු 2 හරි මේ මාසෙ හරි මොකක් හරි ඒ කාලය එයා ලොකු පීඩනයකින් ඉන්නේ. ඇත්තටම එයා වින්දනය කළ යුත්තේ ඒ ඉගෙන ගැනීමේ ක්‍රියාවලිය. එයා අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය. දැන් අපි සමහරට මේ රාමුගත අධ්‍යාපනයක් නේ තියෙන්නේ. අපි රාමුගත අධ්‍යාපනයක් නැත්තම් දැන් හිතන්නකෝ අපි රාමුගතව යමක් අධ්‍යයනය කරන්නේ නැත්තම්. ඔබ හිතන්නකෝ ඔබ ආසාවට ඔබ විනෝදාංශයට ඔබ මේ මම උදාහරණයක් කාර් ගැන දැනගන්න යනවා කියලා. එතකොට ඒක අධ්‍යයනය කරන ක්‍රියාවලිය ඇතුළෙම ඔබට ලොකු ඉන්ධනයක් තියෙනවා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? ඒකේ අවසානයක් ගැන එකක් නෙවෙයි මම මේක මෙදාට කරලා ඉවර කරගන්නවා. ඒක වෙනකම් මට ඉවසිල්ලක් නැහැ මට අමාරුයි කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඒ සම්පූර්ණ ක්‍රියාවලිය ඇතුළතම ඔබ ඒක වින්දනය කරනවා. පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? එතකොට මේකේ අවසානයක් පිළිබඳ අදහස තමයි ඔක්කොම අවුල් වෙන්නේ. දැන් නිවන් දකින්න ගියාම තියෙන එක තමයි නිවන කියලා අවසානයක් ඔබ පනව ගන්නවා. පනවගෙන ඒ මොහොතේ සිට නිවන නිසා ඔබ දුක විඳිනවා. තේරුණාද? ඇත්තටම සැබෑවටම නිවන කියන්නේ අවසානයක් නෙමෙයි. ඔබ ගමන තුල සැහැල්ලුවෙන් සිටීමයි. හරිද? ඒකෙදි ඔබ මේ ගමන ඉවර වෙනවද ඉවර වෙන්නේ නැද්ද වගේ ප්‍රශ්න අදාළ නැහැ. ඔබ මොකද ගමනනේ වින්දනය කරන්නේ ඔබ. හරිද? පැහැදිලිද මම මේ කියන්න හදන්නේ? එතකොට ඔබේ ජීවිතේට මේම ගමනාන්ත අවසාන ටාගට් ඔක්කොම ඔය දාගෙන ඉන්නවා කියන එක ඇතුළේ තමයි මේ වෙලා තින් දැන් ඒක අපේ හුඟක් වෙලාට අධ්‍යාපන ක්‍රමයෙන් සහ සමාජ ක්‍රමයෙන් ඇතුළෙන් අපිට ඇවිල්ලා තියෙන එකක් ඒක. පැහැදිලිද? ඒ අධ්‍යාපන ක්‍රමයෙන් මේකෙන් ඇවිල්ලා මේ ගමනාන්තයක් හැම වෙලාවම ටාගට් එකක් දාලා ඒක ඇචීව් කරන්න යනවා. ඒක ඇචීව් කරන් පස්සේ තමයි අපිට එනේ මේ කියන්නේ අපේ සතුට තියෙන එක. හැබැයි ඒ සතුට කියන එක ඒ මොහොතක්වත් නොපවතින එක. එක්සෑම් එකේ රිසල්ට්ස් අමහන්සි වෙලා මේවා කරලා ඒක රිසල්ට්ස් ඇවිල්ලා පාස් කියලා දැනගත් මොහොතේදීම එතනින්දීම ඒක බිඳ වැටෙනවා. හරිද? මම ওই කලින් මේ දේශනාවෙත් මම හිතන්නේ කිව්වා වැරදිලාවත් ඔබලා දැන් නිවන හොයන කෙනෙකුට නිවන හම්බුණා කිව්ව ගමන්ම නිවන හම්බෙච්ච මොහොතේදීම නිවනේ තියෙන ආස්වාදේ නැතුව යනවා. ඒ නිවන හම්බුණයි කියලා එයා හිතන් ඉන්නේ ඒකේ ආස්වාදේ නැතුව යනවා. මොකද දැන් එයා අර මේ ගමනාන්තයක් හොයාගෙන ගියේ අවසානයක් හොයාගෙන ගියේ. ඒ අවසානයේක තියෙන ප්‍රශ්නේ තමයි ගමනාන්තයක තියෙන ප්‍රශ්නේ තමයි ඒක ලැබෙන මොහොතේදීම ඒකේ තියෙන සම්පූර්ණ ආස්වාදයේ සම්පූර්ණ රසය ඔක්කොම නැතුව යනවා. ඒ මොහොතේදීම. හරිද? ඒ නිසා ඔබ ජීවත් වෙන්න ඕන නම් ජීවත් වීමේ ක්‍රමය තමයි ජීවත් වීමේ කලාව තමයි ඔබ ගමනාන්ත නෙමෙයි ඔබ එන්ජොයි කරන්න ඕනේ. ඔබ එක්සෑම් පාස් වීම නෙමෙයි ඔබ එන්ජොයි කරන්න ඕනේ. ඔබ ඉගෙනීමයි ඔබ එන්ජොයි කරන්න ඕනේ. හරිද? තේරුණාද මම මේ කියන්න හදන්නේ? දැන් ඊටකට ඔබ ගෙයක් හදනවා කියලා. මම මේ ලෞකික උදාහරණ වලින් කියන්නේ ගේ හදලා ඉවර කරන එක නෙමෙයි ඔබ එන්ජොයි කරන්න ඕනේ. ගේ හැදීමේ ක්‍රියාවලිය ඔබ එන්ජොයි කරන්න ඕනේ. හරිද? ඔබ රැකියාවක් කරනවා රැකියාවේ මෙදාට දවසට මම ප්‍රොමෝෂන් එකකට යනවා කියලා ඒ ප්‍රොමෝෂන් එක ලැබෙන මොහොත නෙමෙයි ඔළුවේ තියාගෙන ඒක එන්ජොයි කරන්න ඕනේ. ඒ ඔබ කරන්නේ රැකියාව තමයි ඔබ එන්ජොයි කරන්න ඕනේ. ඒ ක්‍රියාවලිය තමයි ඔබ එන්ජොයි කරන්නේ. ඒකකොට මේ ජීවත් වීම කියන මේක තමයි ඔබ අත්විඳින්න ඕනේ. ඒක ගමනාන්තයක් දාගත්ත ගමන් ඒක ඉවර වෙනවා. අවසානයක් දාගත්තම ඉවර වෙනවා. ඉතින් මට සරලව කියන්න තියෙන්නේ ඔබ මේ ගමන තමයි ඔබ මේවා කරන්න ඕනේ. ගමනාන්තය නෙමෙයි. ගමනාන්තය අමතක කරලා දාන්න. හරි? ගමනාන්තය අමතක කරලා දාලා ගමන මේ දකින්න. ගමන දකින්නකොට ඔබ ඇත්තටම එතකොට ඔබ ජීවත් වෙන්න පටන් ගන්නවා. දැන් ඔබ ජීවත් වෙනවා නෙමෙයිනේ. ඔබ අනාගතයේ බලාපොරොත්තුෙන් ඉන්නවා. අනාගතයක් ගැන බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ කවදා හරි මේක හරියයි මේක නැති වෙයි මේක හරියයි කියන එකෙන් ඉන්නවා. පැහැදිලිද?
වෙනස් කරන්න පුළුවන්. හොඳයි ඊළඟට අපේ කවුද? අන්දරේ අවසර අපේ අන්දරේ ඒ කියපු දෙයටම මායාවේ සුන්දරත්වයේ විඳීම කියන සංකල්පය හදාගත්තට කමක් නැහැ නේද එහෙනම්? නෑ ඔබතුමාගේ තියෙන ප්‍රශ්න ටික අර ඊළඟ ආත්මය ගැන අරවා මේවා ගැන තියෙන එක ඒකත් තේරුම් ගනිමින් තමයි මේවා කරගන්න. ඔබතුමා මායාවේ සුන්දරත්වය ගැන කතා කරනවා. ඒ අතරේ ඊළඟ ආත්මයක් ගැන නොගිහින් ඉන්න එකක් ගැනත් කතා කරනවා. දැන් දෙකම මේ වැටහිලා තියෙන්නේ තෙරුවන් සරණයි අපේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව් මෙලනි. මෙලනි නේද? ස්වාමීන් වහන්සේ ඔව්. ඔව්. මේ එහෙම නිවනක් හොයන්න ඕන එහෙම බණ භාවනා කරලා මුලින් මට එහෙම අදහසක් තිබ්බේ නෑ. ඒකට මට මේ පෞද්ගලික වෙච්ච ත්‍රිද්දීමක් හේතුවෙන් මේ අහම්බේ තමයි ඔබ වහන්සේගේ දේශනා අහන්න පුරුදු වුණේ. ඊට පස්සේ මේ එහෙම අහගෙන ඉඳි එක මේ සූත්‍ර දේශනාවක් අහද්දී මේ මට හිත ගැන අර පෙර තිබ්බේ නැති විදිහේ අදහසක් ඒකෙන් දැනුණා. එතකොට ඒක ඇත්තටම අර මේ එතනදී දැන් අර ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වුණා. අර වෙනදා විදිහට මනස ගැන හිතා හිටපු විදිහ වෙනස් වෙනවා. ඊට පස්සේ මේ දැන් අර සාපේක්ෂව දැන් අර අපිට දැන් ඒ උදාහරණයක් විදිහට කියනවා නම් දැන් මම අකමැතිම කෙනයි කැමැති කෙනයි හිටියොත් අර ඒ අතර වෙනසක් නැහැ. නිකන් මුළු ලෝකෙටම නිකන් එකම ආදරය කරන්න පුළුවන් ස්වභාවයක් වගේ අත්විඳා. ඊට පස්සේ ටික කාලයක් දැන් ඒක හැබැයි ඊටාම සුළු කාලයක් තිබිලා ආපහු අර අපි සමාජයට එනවානේ. එතකොට ඒ ස්වභාවය නැති වෙලා ආපහු අර වෙනදා විදිහටම වැඩ කරද්දී කේන්ති යනවා. අර එතකොට අර අතෙන්දී ඇති වෙච්ච අර මානසික සහනය දැන් නිවන කියන එක මට ඒ දවස්වල හිතුණා. අර මේ කිසියම් දෙයක් ගැන අපිට අර හැමදේම එකක් වෙලා වගේ. එහෙම අනිත් තමයි දැන් එතකොට ඒ අර හිත ගැන තේරුම් ගන්න මට මේ පහසුණා. මගේ අත්දැකීමක් තියෙනවා. දැන් පොඩි කාලෙම මේ මමයි මගේ තාත්තයි වෙන වෙන්න සිද්ධ වෙලා කියනවා. ඒකට එයාගේ මතක සටහන් මගේ තුල නැහැ. ඒකට මට හිතුණා මේ සමේක මේ මතකයක් තුල තමයි මේ අපේ හැමදේම තියෙන්නේ මානසික ලෝකයක් කියන එක. ඒ අත්දැකීමත් එක්ක ගලප ගන්න පුළුවන් වුණා. සහ අර දැන් ඔබ වහන්සේනේ මට ඒක ඒ ඔබ වහන්සේගේ මම ඒක දැන් මේ හිත කියන්නේ දෙකම එකක් තමයි. ඒකට අර එතනදී ඔබ වහන්සේ පිළිබඳව ලොකුම ශ්‍රද්ධාවක් ඇති වුණා හිතේ. ඉතින් අර දැනට තියෙන ප්‍රශ්නේ තමයි අර මේ දැන් මං ගැන හොඳ කියවීමක් ඇති වුණා මට ඒ සිද්ධියෙන් පස්සේ. දැන් අර අපි අර හිටියට අපි ඇතුළේ ලොකු ක්ලේශ තියෙනවා. මං ගැන මං ඇත්තටම ඉතාලම හොඳ විදිහට හිතාගෙන හිටියා. නමුත් ඇත්තටම ක්ලේශ මට්ටම් ගොඩාක් අර එකෙන් පස්සේ මට පෙවුණා මං ගැන. අර වෙනදට වැඩිය ස්වාමීන් වහන්සේ දැන් ඉස්සර මම කෙනෙකුට දෙයක් එහෙම කියන්නේ හිත රිදෙන්න. නමුත් වෙලාවකට මාව කන්ට්‍රෝල් නැති වෙලා අර කියන තැනටපත් වෙනවා. නිකන් තරහ යන වැඩි පුර ගතියක් තේරෙනවා. ඒ ටික තමයි ස්වාමීන් වහන්සේ මට තියෙන මේ ප්‍රශ්නේ. මෙහෙමයි දැන් ඉස්සල්ලා ඔබට කිව්වනේ අර ලොකු නිවීමක් වගේ දැනුණා කියලා තරහා යන්නේ නැතුව අර ඔක්කොම ලෝකෙම එකම විදියට පෙනුණා කියලා ඔබ කිව්වනේ. ස්වාමීන් වහන්සේ මේ එතකොට අර දැන් අපේ නාලල මැද තියෙන්නේ ඒ ভাইබ්‍රේෂන් පිළිගන්න. ඔව් ඉස්සල්ලාම ඒක ගැන කියන්න තියෙන ඒක දෘෂ්ටියකින් ආපු එකක්. හරිද? ඒක ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. හරිද? ඒ කියන්නේ දැන් අපි හිතන්නකෝ අපිට මේ දැන් අර මං අර ඉස්සල්ලා කිව්වේ කෙනෙක් අර විභාගයකට හුඟක් බලාපොරොත්තු තියලා එක්සෑම් එක ලියලා ප්‍රතිඵල එන මොහොත තියෙන්නේ. ඒ ප්‍රතිඵල එන මොහොතේදී යාට ලොකු පීතියක් එක්ක අර ඒක මොහොතකට අර යම් වෙනම තලයකට යනවනේ. තේරුණාද මම මේ කියන්න හදන්නේ? දැන් ඔබටත් වෙලා තියෙන්නේ එහෙමයි. මේ බණ අහලා එක තැනකදී අර දෘෂ්ටියක් පිහිටලා ඒ දෘෂ්ටිය ඇතුලෙන් ආපු ස්වභාවයක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ සැබෑ ස්වභාවය තමයි ඊළඟට දැන් ඔබ කිව්වනේ ආයි ඔබ මේ සමාජයත් එක්ක ගැටෙද්දී තරහ එනවා මේ වෙනවා කියලා කිව්වනේ. ඇත්තටම ඒක තමයි ස්වභාවික தත්ත්වය. හරිද? මනසේ තියෙන ස්වභාවික தත්ත්වය තමයි ඒකට තරහ එනවා. හරිද? ඒකට කරුණාව ඇති වෙනවා. හරිද? ඊළඟට ඒක දුක ඇති වෙනවා. ඊළඟට සැප දැනෙනවා. හරිද? ඔය ඔක්කොම වෙන ස්වභාවය තමයි මනසේ ස්වභාවිකත්වය. දැන් ඕක ඔය එක මොහොතකට
ඔය වගේ තැනකට ගියා කියලා ඒක නිර්වාණය කියලා ගත්ත එක තමයි වැරද්ද වෙලා තියෙන්නේ. මේක මම උදාහරණයකින් මෙන්න මෙහෙම කියන්නම්කෝ. ඔක හරියට තේරුම් ගන්න. අපි හිතමු යම් කිසි කෙනෙකුට යම් රෝග ලක්ෂණ ටිකක් තියෙනවා. මේ රෝග ලක්ෂණ ටික මේ මොකක්ද කියලා එයා බලාගෙන යනවා. එතකොට බලාගෙන යනකොට එයාට තේරෙනවා එයා ඒ රෝගය ගැන මේ කියන්නේ අධ්‍යය රෝග ලක්ෂණ ගැන අධ්‍යයනය කරනකොට තේරෙනවා මේ තියෙන්නේ පිළිකාවක එහෙම නැත්නම් කැන්සර් එක රෝග ලක්ෂණ කියලා තේරෙනවා. එයා ඒක තේරුම් ගන්නවා. හරිද? දැන් මෙයා මේ රෝගය ගැන කොච්චර තේරුම් ගත්තා. අපි හිතමු මේක මේ ටර්මිනල් කැන්සර් එකක් කියලා. කියන්නේ මේක අවසානයේ වෙන සුව කරන හැකි කැන්සර් එකක් කියලා. එතකොට ඒ කැන්සර් ගැන මෙයා කොච්චර මේ තේරුම් ගත්තා. අර කැන්සර් එක හොඳ වෙන්නේ නැහැ. හැබැයි මෙයා කැන්සර් ගැන තියෙන අවබෝධයටපත් වෙනවා. මේ කැන්සර් එක නිසා මෙහෙම රෝග ලක්ෂණ එන්න පුළුවන්, මෙහෙම වේදනාවල් දැනෙන්න පුළුවන්, මෙහෙම දේවල් වෙන්න පුළුවන්, මේ කාලයට මේ වෙන්න පුළුවන් කියලා ඒක සම්පූර්ණ අවබෝධයකටපත් වෙනවා. ඒ අවබෝධය ඔස්සේ මේ කැන්සර් එකත් එක්ක තරහක් ඇති වෙන්නේ නැහැ යාට. පැහැදිලිද? තේරුණාද මම මේ කියන්න හදන්නේ? ස්වාමීන් වහන්සේ ඒක තමයි මම හිත යටින් ආශා කරනවා අර තරහින් නැති හිත. හරි ඒක තමයි මම මේ කියන්න හැදුවේ. මම මේ කියන දේ පැහැදිලිව තේරුම් ගන්නකො. එතකොට දැන් මේ කැන්සර් එක ගැන මෙයා කොච්චර තේරුම් ගත්තත් අර කැන්සර් එක හොඳ වෙන්නේ නැහැ. හැබැයි මේ කැන්සර් ගැන මේ දැනගන්න තමන් තියෙන මේ රෝගය ගැන දැනගන්න මෙයා මේ රෝගයත් එක්ක තියෙන රණ්ඩුව නවතිනවා. හරි. හැබැයි රෝග ලක්ෂණ ටික මේ හොඳ වෙන්නේ නැහැ. රෝගය හොඳ වෙන්නේ නැහැ. හැබැයි රෝගය ගැන දැන ගැනීමත් එක්ක මෙහා අර රෝගයත් එක්ක සම්පූර්ණ සමපාත වීමක් වෙනවා. ඒකත් එක්ක සම්පූර්ණ යාළු වීමක් එකතු වීමක් වෙනවා. හරි. හැබැයි රෝග ලක්ෂණ ටික ඉවරෙන්නේ නැහැ. දැන් මේ වගේ තමයි මේ මනස ගැන තියෙන කතාව. මේ හුඟක් අය හිතන්නේ ගැන මේ හුඟක් අය කරන්නේ දැන් අපි හිතමු දැන් හුඟක් අය මොකක්ද ප්‍රශ්නයක් වුණාම ওই දේවාල වලට අරවට මේවට වාස්තු බලන්න අරව මේවා එක මේ නාටකම් කරනවනේ. එතකොට මේ නාටකම් කරනකොට ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවනේ දැන් මේක දේවාලයට ගිහලා මම පූජාවට ඉතිමම පස්සේ මගේ මේ තියෙන ප්‍රශ්න ටික ඔක්කොම ඉවර වෙයි කියලා. දැන් මේ හුඟක් අය බණ අහන්නේ භාවනා කරනවා කියලා ඔය ඔක්කොම කරන්නේ හරියට ඔය දේවාලයට ගිහිල්ලා අර පූජාවට්ටිය තියෙනවා. මේකෙන් මගේ හිතේ තියෙන දුකද තරහද ඔක්කොම නැති වෙලා යම් කිසි සුන්දර ඔය වගේ ඔබ කිව්වා වගේ මොහොතකටපත් වෙයි කියන. අන්න ඒක තමයි ගැටලුව. හරිද? තේරුණාද මම මේ කියන්න හදන්නේ? ඒක සම්පූර්ණ ඒක තමයි ගැටලුව. ඇත්තටම ඒකෙන් කරලා තියෙන්නේ අපි ඒක හරහා යම් කිසි తాවකාලිකව මනෝභාවයක් හදාගන්න එක තමයි. ඇත්තම ස්වභාවය තමයි මනසේ ස්වභාවය. මනස කැළඹෙනවා, මනස වෙනස් වෙනවා. ඒ ස්වභාවයේ ප්‍රශ්නයක් කරගන්න නැතු. ඒක ස්වභාවය දැකලා ඒක ප්‍රශ්නයක් කරගන්න නැතු ඉන්න එක තමයි වෙන්න ඕනේ. තේරුණාද මම මේ කියන්න හදන්නේ? ඒ කියන්නේ ඔය කියන ਸਰව සම්පූර්ණ ස්වභාවයක් පාරිශුද්ධ ස්වභාවයක් කියන එකක් ඇත්තටම ඔබගේ මනස තුලම ඇවිච්ච මනෝ සංකල්පන කර්මීය ස්වභාවයක් මිසක් ඇත්තටම එහෙම එකක් නැහැ. දැන් අර ටර්මිනල් කැන්සර් එකක් තියෙන මේ අවසාන ඒ කියන්නේ සුව කළ නොහැකි කැන්සර් එකක් තියෙන කෙනෙකුට ෆැන්ටසියක් තියෙන පුළුවන් මට කවදාරි සුව වෙලා හොඳ තැනකට එයි කියලා වගේ එකක් තියෙන්න පුළුවන්. ඒක යාගේ මනෝභාවයේ තියෙන මනෝ විකාරය. හරිද? ඒ වගේම මේ ਸਰව සම්පූර්ණ මේ පිරිසුදු හිතක් පිළිබඳ අදහසක් ඒ වගේ එක. හිත හැදිලා තියෙන්නේම අවිද්‍යාවෙන්. හරිද? හිත කියන එක ඔබේ පාලනයෙන් තොරව ඒ සිතුවිලි කියන ඒවා අට ගන්නවා. හරිද? ඒකේ දුකක් තියෙනවා, සැපක් තියෙනවා, තරහක් යනවා. ඒක තමයි ඒකේ ස්වභාවික தත්ත්වය. ඒ ස්වභාවික தත්ත්වයට එහෙම තියෙන්න ඇරලා ඒක තේරුම් ගන්නවා මිසක් කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒකේ සුවපත් වෙනවා කියලා. ඒක තමයි ගැටලුව. දැන් මේ බණහනේ කොටස් දෙකක් ඉන්නවා. පළවෙනි කොටස තමයි මේ බණ අහන ගමන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා මේ දුක අඩු වෙයි. මේක සර්ව සම්පූර්ණ සුන්දර අතිශය සුන්දර ස්වභාවයට කවදා හරි මම්පත් වෙයි කියන අදහසෙන් බණ අහන පිරිසක් ඉන්නවා. තව පිරිසක් ඉන්නවා එහෙම බලාපොරොත්තු වීමක් නැහැ. ඒගොල්ලන්ට ඕනේ මොකද්ද මේ? ඇයි මේ වෙලාවකට තරහා යන වෙලාවකට දුක ඇති වෙනවා වෙලාවකට බොහොම ප්‍රීතියක් දැනෙනවා සතුටක් දැනෙනවා. ඒ මොකද්ද කියලා තේරුම් ගන්න විතරයි. ඒ තේරුම් ගැනීම හරහා යම් කිසි ස්වභාවයකටපත් වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තේරෙනවද මම මේ කියන්න හදන්නේ? ඕක දෙකක්. හරිද? දැන් ඔබ ඉන්නේ පළවෙනි කොටේ. මේක කවදා හරි මේක ඉවරලා පාරිශුද්ධ සුන්දර ස්වභාවයකට එයි කියලා. දැන් මේ වගේ తాවකාලිකව වෙන්න පුළුවන්. දැන් හුඟක් අය ඔය
මේ මම ඔය අන්තිමට කරපු දේශනේ හැමෝම අහන්න නිර්වාණය පස් ආකාරයි කියන එක. ඒකෙදි මම ඕක පැහැදිලි කරනවා කොහොමද වෙන්නේ කියලා. හරි ඒක මම හිතන්නේ හුඟක් අයට ඒක මේ අහලා තිබුණේ නැහැ මේ දේශනේ. ඒක පුළුවන් නම් ඒක අරගෙන අහන්න. හරිද? එතකොට අපේ මේ මනසේ ස්වභාවය තියෙන මේ සර්ව සම්පූර්ණ සුන්දර ස්වභාවය. ඉතින් මනස කොහොමද මේ සර්ව සම්පූර්ණ සුන්දර ස්වභාවයකටපත් වෙන්නේ? මනසම කියන්නේ අවිද්‍යාවෙන් හටගත්තු දෙයක් නේ. හරිද? ඒකෙම තියෙන්නේ ෆැන්ටසිනේ තියෙන්නේ ඒක. මනෝවිකාරනේ තියෙන්නේ. හරිද? ඔබ මනස දිහා එළියෙන් බැලුවොත් එතන පිස්සෙක් නේ ඉන්නේ, උම්මත්තකෙක් නේ ඉන්නේ. හරිද? ඒක හොඳ වෙන්න විදිහක් නැහැ. තේරුණාද මම මේ කියන්න හදන්නේ? ඒක තේරුම් ගැනීම තමයි කරන්න ඕනේ. හරිද? අනිත් ඒවා වෙනවා ඔබට තරහා යනවා, දුක හිතෙනවා, අරවා මේවා. ඒ කියන්නේ ඔබට වෙනව නෙමෙයි මනස ඒ වගේ විවිධාකාර ස්වභාවයන්ටපත් වෙනවා. ඒපත් වෙන ස්වභාවයේ තේරුම් ගැනීම තමයි ඔබ කළ යුත්තේ. එහෙම නැතුව ඔබ මේ කියන්නේ ෆැන්ටසියක් හදාගෙන මේ වගේ ਸਰව සම්පූර්ණ දුකක් නැති මේවත් නැති ස්වභාවයක් කවදා හරි පහළ වෙයි කියලා හිතාගෙන ඉන්නවා කියන එකම දෘෂ්ටියක්. ඇත්තටම. යම් දෘෂ්ටියක් නිසා తాවකාලික චුට්ටි කාලයකට එහෙම එකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ආයි අර ඔබ කිව්වාගේ මහ පොළොවට ඇදන් වැටුණාන් පස්සේ ආයි පරණ තැනටම තමයි ඉන්නේ. හරිද? ඒක නුඹ හුඟක් ඔය භාවනා කරන ඉන්නේ භාවනා කරන වැඩසටහන් වලට යනවා භාවනා භාවනා කරන්න යද්දි අනේ හරි හිතට සැනසීමයි හොඳයි. ආයි ගෙදර ආවන් පස්සේ ආයි පරණ ගෙනාම. ගෙදර ආවන් පස්සේ කලින්ටත් වඩා තරහා වෙනවා. තරහා යනවා. එක්ක මේක හස්බන්ඩ් නිසා තමයි මේක උනේ වයිෆ් නිසා තමයි මේක උනේ අල්ලපු ගෙදර ගෙනා නිසා තමයි උනේ ළමයි නිසා තමයි මේ වෙලා තියෙන්නේ මේ රස්සාව නිසා තමයි මේක වෙලා තියෙන්නේ මේ ලෝකේ ඉන්න මිනිස්සු ඉන්න තමයි මට මේ ඔක්කොම අවුල වෙලා තියෙන්නේ කියලා අරකට බැන ආයි ටිකකින් ආයි හොයාගෙන යනවා අර අතන්ට අර භාවනාදී ලැබුණා කියලා හිතන මේ ඒකට කෙනෙකුට තේරුණා නම් තමන් මේ දිනදා කටයුතු කරද්දී තමන්ගේ වෙන සිතේ කැළඹීම කියන්නේ එක මනෝභාවයක් මේ භාවනා කරද්දී හරි මේ බණහද්දී හරි මේ දැනෙන සාන්ත සුන්දර වූ ස්වභාවය කියන්නේ තව එක මනෝභාවයක් මේ දෙකම මේ අර අහසේ හැඩතල වෙනස් වෙනවා වගේ වලාකුළු ඇවිල්ලා හැඩතල වෙනස් වෙනවා වගේ මේ හැඩතල දෙකක් තවත් එක හැඩතලයක් විදිහට ගත්තා තවත් එකක් විදිහට ගත්තා නම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන්න හදන්නේ. හරි. අරක බලාපොරොත්තු වෙනීම බොරුව, ප්‍රෝඩාව. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්, රන්සුක නේද නම? ඔව්. ඔව්, කියන්න රන්සුක. කලින් ප්‍රශ්නෙටම සම්බන්ධ වෙලා කියන්නේ කැමැත්තක නැත්නම් තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ අපි මට පැහැදිලි වුණේ නැහැ පොඩක් අයියෙන් කියන්න. කැමැත්තක නැත්නම් කියන තමයි ප්‍රශ්නේ කියන්නේ. අපි අපේ ජීවිතේ වෙන් කරගෙන තියෙනවා මේවා කැමති දේවල් මේවා අපි අකමැති දේවල්. ඒ වෙනසේ එතනින් තිහාට ගියාට පස්සේ සම්බන්ධයකදී අපි ඒ අනිපාර්ශවයෙන් බලාපොරොත්තු වෙනවා අපි කැමති දේවල් තමයි කරන්න ඕන අපි අකමැති දේවල් කරන්න බෑ. ඒ මොනොත් ලොකු දුකක් පීඩනයක් එහෙම කියනවා. ඒක පස්සේ කියලා ඊට පස්සේ තේරෙනවා මේක මේ මගේම මම මේ හදාගත්ත ෆැන්ටසියක් තමයි කියලා. නමුත් අර ඇඩික්ෂන් එකක් වගේ ඒකෙන් අර ගැලවෙන්න බෑ කියන්නේ අර දැනෙන පීඩනය ඒක කොහොමවත් නවත්තන්න බෑ. අර මම තාම තේරුම් ගන්න බැරි අරගෙන ගැලවෙන්න බැරි ගයි කියලා කියන්නේ අපි කැමති දේවල් බලාපොරොත්තු වෙන එක සහ ඒක නොලැබෙද්දී අර දැනෙන ප්‍රෙෂර් එක අර පස්සේ හිතේ තියෙන නේද මෙහෙම වුණා නේද මම මෙහෙම විදෙව්ව නේද අන්න ඒක මට පොඩ්ඩක් පැහැදිලි කරන්න සම්පූර්ණ. දැන් ඉස්ලාම අපිට උරන් ගන්න ඕනේ කැමැත්ත අකමැත්ත කියන එක කවදාවත් දෙන්නකොට සමාන වෙන්න විදියක් නැහැනේ. ඊළඟට දැන් මීට අවුරුද්දකට කලින් හිටපු රන්සුකව ගෙනල්ලා දැන් ඔබේ ඉස්සරහින් තිබ්බන් පස්සේ දැන් මේ වෙලාවේ මේ මනෝභාවය තුළදී ඔබේ තුළේ තියෙන කැමැත්ත අකමැත්තයි මීට අවුරුද්දකට කලින් හිටපු රන්සුකගේ තුළ තිබිච්ච මේ මනෝභාවය තුළ තිබිච්ච කැමැත්ත අකමැත්තයි ඒත් සමානද? වෙනස් නේද? මේ කැමැත්ත අමත්ත කියන එක අනිවාර්යයෙන්ම ඒ තියෙන සිටුේෂන් කවුද තියෙන අපි අර ආශ්‍රව කියලා කියන ආශ්‍රව කියන්නේ මේ අසුරු කරපු විදිය අනුව ලැබිච්ච අත්දැකීම් අනුව මේ අත්දකින්න වෙච්ච දේවල් වල අනුව කැමැත්ත අකමැත්ත කියන එක හැම වෙලාවෙම වෙනස් වෙනවා තේරෙනවද කලින් කැමැති කියලා පෙනිච්ච ඒවා පස්සේ අකමැති වෙනවා මේ කලින් අකමැති කියලා පෙනිච්ච ඒවා ඊට පස්සේ කැමැති වෙනවා ඉතින් ඔබේ ජීවිතේ ඕන තරම් තියෙනවනේ දැන් අපි පුද්ගල සම්බන්ධතාවය අරගෙන බලන්නකෝ පුද්ගල සම්බන්ධය කලින් අකමැති වෙච්ච කෙනෙක් ඊට පස්සේ කැමති වෙනවා යාට මුලින් බොහොම කැමති වෙලා හිටපු කෙනාට ඊට පස්සේ අකමැති වෙනවා හරිද ඉතින් ඒක ඒ අර ස්වභාවයන් වෙනස් වෙනකොට
ඒව වෙනස් වෙනවා. අනිත් එක කවදාවත් දෙන්නෙක්ගේ කැමැත්ත වෙනස් වෙන්නේත් නැහැ. දැන් ඔබ කැමති කෙනෙකුට දෙයකට ඔබත් එක්ක එකට ඉන්න කෙනෙක් අකමැති වෙනවා. හැබැයි එයා දිගටම ඒකේ අකමැත්ත ඉන්නවා කියලා එකකුත් නැහැ. ඔබ දිගටම ඒකේ කැමැත්ත ඉන්නවා කියලා එකකුත් නැහැ. ඉතින් ඔය කැමැත්ත මේ ඇති වෙන ස්වභාවය ඉස්සලා තේරුම් ගන්න ඕනේ. හරි. පැහැදිලි. ඊළඟට මම අර කලින් කිව්ව එක්කෙනාටම තමයි මේ කියපු දෙයම තමයි මට කියන්න තියෙන්නේ. එහෙම සර්ව සම්පූර්ණ ස්වභාවයක්. කිසි ප්‍රශ්නයක් නැති ස්වභාවයක්. කරදරයක් නැති ස්වභාවයක්. බලාපොරොත්තු වීම තමයි මෝඩකම කියන්නේ. ඉතින් මේ මනස කියන එකේ ස්වභාවය තමයි මේ මනස විවිධාකාර හැඩතල හදෙනවා. ඒක තමයි එයාගේ ස්වභාවය. ඒක තමයි එයාගේ හැටි. හරිද? ඒක එක වෙලාවට එක හැඩතල හදෙනවා. ඔබ ඒ නාට්‍ය එන්ජොයි කරන්න. එහෙම නැතුව නාට්‍ය මැද්දට පැනලා ඒක වෙන විදිහ වෙනස් කරන්න යන්න එපා. එතකොට ඔබත් නාට්‍ය කොටසක් වෙනවා. ඒ කරුණ පැහැදිලි අපේ ආන්දරේ. දරුවන් සර්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ අහන්න කවුරු හරි අත උස්සලා හිටියා නේද? ස්වාමීන් වහන්සේ ඔව් අරුණ. දරුවන් සර්. ඔව්. ටික හයියෙන් අහන්න. මම මේ පළවෙනි වතාවට සම්බන්ධ වෙන්නේ වැඩසටහන එක්ක. ස්වාමීන් වහන්සේ මේ එතකොට දැන් අපි රූපයක් කියන දේ දකිනකොට ඒක පච්චුප්පන්නයිනේ. ඒ කියන්නේ බාහිරත් නෑ. මේ පාලි වචන අයින් කරලා සරලව ඔබට වෙන දේවල් වලින් කියන්නේ අත්දැකීමකින් කියන්නේ. නැත්නම් ඔබේ දැනුමයි කතා කරන්නේ අත්දැකීම නෙමෙයි. දැනුම කතා කිරීම සහ අත්දැකීම කතා කිරීම කියන්නේ දෙකක්. මම කියන්නේ හදන දේ අපිට තේරුණා. අපි ඒ දකින දේ අඳුරගන්නේ ඒ කියන්නේ අතීත මතක සටහන් වලින්නේ. ඔව්. අතීත මතක සටහන්. එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් මේ වෙලාවේ පහළ වෙන සිතක් අපි කියන හැමතිස්සෙම අර කාලයෙන් සොයාක් ඒ කියන්නේ මේ මොහොත විතරයි නම් තියෙන්නේ. මතකයේ කියන දේ කොහොමද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ මේ වෙලාවේ අපි දකින දේත් එක ගලපනකොට කාලයක් නැත්තම් අතීතයක් කියන දේ. දැන් ඔබට අර මම ඉස්සල්ලා කියපු දේ තේරුණාද මේ දැනුම කතා කිරීම සහ අත්දැකීම කතා කිරීම කියන එක. ඒක පැහැදිලි වුණා. දැන් අපිට දැනුමෙන් ගොඩ නැගිච්ච ප්‍රශ්න තියෙනවා අත්දැකීමේ හරහා ගොඩ නැගිච්ච ප්‍රශ්න තියෙනවා. දැනුම සහ අත්දැකීම කියන එක වෙන් කරලා අඳුන ගන්න පුළුවන්ද? ඔව් ස්වාමීනි මට තියෙන ප්‍රශ්නේ තමයි මේ කියන්නේ අපි දැන් දකින්න දේ අඳුරගන්නේ ඒ කියන්නේ මතකයේ නෑ හරි මම එතනට එන්න. ඉස්සලා කියපු දේ තේරුණාද කියලා අහන්න. මම අහන්නේ. ඔව් ස්වාමීනි. දැනුම සහ අත්දැකීම අතර වෙනස. ඔව්. හරි. දැනුම සහ අත්දැකීම අතර වෙනසක කියනවා. අපි දැනුම කතා කිරීම සහ අත්දැකීම කතා කිරීම කියන එක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ කියන්නේ අපිට හුඟක් වෙලාවට ඔය වෙන් කරගන්න බැරි වෙන්නේ ඔන්න ඕක. දැනුම සහ අත්දැකීම කියන එක. පැහැදිලි. ඊළඟට කියන දේ තමයි දැන් ඔබ කිව්වනේ අතීතයේද අනාගතයේද මතකයේද කියලා අපි එක එක ලේබල් ගහනවානේ. මේ ලේබල් ගහන එකම දෙයට. දැන් ඔබ අරුණ කියලා හිතන්නකෝ. අරුණටම අපි ගෙදරදී වෙන නමක් කියනවා. ඔබ තාත්තා කෙනෙක් නම් ළමයා කියනවා එකක්. නෝනා කියනවා තව එකක්. තාත්තා අම්මා තව එකක් කියනවා. යාළුවෝ ටිකක් අතරට ගියාම තව එකක් කියනවා. හරිද? ඊළඟට මොන හරි රජයේ ડોකියුමන්ට් එකක් පුරවන්න ගියාම තව එකක්. මේ එක එක නම් තියෙනවානේ. හරිද? මේ එක එක හැඳින්වීම් තියෙනවානේ නාමකරණ. පැහැදිලිද මම මේ කියන්නේ? ඒ වගේ නාමකරණ ටිකක් තමයි අපි මේ අතීතය කියනවා, අනාගතය කියනවා, මතකය කියනවා, සිතුවිලි කියනවා, ලෝකය කියනවා. එක එක නම් විදිහට අපි කතා කරන්නේ එකම දෙයක් ගැන. එකම එකේ විවිධාකාර පැතිකඩවල දීලා තියෙන නම්. එකම විවිධාකාර පැතිකඩ කිව්වට එහෙම පැතිකඩ නෑ. එකම දෙයට තමයි කියන්නේ. මේ වර්තමාන මොහොත කියනවා. අපි අනාගතය කියලා කියන්නේ මොකක්ද? වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලකට. අතීතය කියලා කියන්නේ වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලකට. මතකය කියලා කියන්නේ.
වර්තමාන මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලකට. වර්තමානයේ කියන්නේ ඒකත් එහෙම එකට. එතකොට ස්වාමීන් වහන්සේ මේ දැන් අපි මේ දකින දේ අඳුර ගන්නවානේ. හැමතිස්සෙම ඇහෙන දේ අඳුර ගන්නවා. එතකොට අතීතය කියන්නේ වර්තමාන මොහොතේ සිතුවිල්ලක් නම් මෙච්චර ගොඩක්. දැන් අපි ගොඩක් දේවල් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්ත හින්දානේ දකින දේ අඳුරගන්නේ. කියන්නේ කාලයක් තිස්සේ අවුරුදු ගානක්. එතකොට අවුරුදු ගානක් තිස්සේ ඉගෙනගත්තු දේවල් ඉගෙනගත්තු දේවල් වලින් දකින දේ ඇහෙන දේ අඳුර ගන්නකොට ඒ ඔක්කොම එකපාරට වර්තමාන මොහොතේ සිතුවිල්ලක් නෙමෙයි ඔබ අතීතය කියලා කියන දේ වර්තමාන මොහොතේ සිතුවිල්ල. අවසන් වෙනවා. ඒක බෑ. මතකයේ කියන්නේ ඉච්චර ගොඩක් අපි කොහොම එකපාරට දකින දේ අඳුර ගන්නවනේ හැමතිස්සෙම. දැන් ඕකේ දැන් ගන්නකො මෙන්න මෙහෙම එක පැත්තකින් ගන්නකො. දැන් ඕක මොන පැත්තකට ගියත් දෘෂ්ටියකට යනවා. මම හැබැයි දෘෂ්ටි ටික පැහැදිලි කරන්න. හරිද? දැන් අතීතයේදී මෙහෙම අත්දැකීම් තිබුණා මෙන්න මෙහෙම වුණා. මේ මතකයන් ටික තමයි එකතු වෙලා මේ වෙලාවේ අඳුන ගන්නවා කියලා ඔබ කියනවනේ. එතකොට ඒ ඔක්කොම මේ මොහොතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් ඇතුළේනේ ඔබ අතීතයේ මෙච්චර කල් මෙහෙම ඉගෙන ගත්තා මෙච්චර අත්දැකීම් ටිකක් හම්බුණා මේවා මතකයක් තිබ්බා කියලා කියන එක ඒ සම්පූර්ණ කතාවම එක සිතුවිල්ලක්නේ. ඔව් සර්. පැහැදිලි මං කියන්න හදන්නේ. ඔව් එහෙමයි. දැන් ඔබ ඔය ගොඩනගන කතාවත් එක සිතුවිල්ලක තියෙන එකක් නේ. එහෙමයි සර්. ඒකෙන් මොකක්ද තේරුණා ඔබට? ඒ කියන්නේ මේ මොහොත තුළ තමයි අතීතයේ මතකයක් තියෙන්නේ. ඒක දෘෂ්ටියකට යන්න එපා. හරිද? හැබැයි දැන් අපි පැහැදිලි කරද්දී අපි කියනවානේ මේ පොඩි කාලේ ඉඳන් ආපු අත්දැකීම් ටිකම මේ මතකයන් මත දැන් මමත් ඉස්සෙල්ලා කිව්වා මේකකින්. පොඩි කාලේ ඉඳන් ආපු මතකයන් ටික අසුරු කරපු දේවල් මත එකපාරම එනවා මෙහෙම එකක් එනවා කියලා කිව්වනේ. හරිද? ඒක සාපේක්ෂ සත්‍යයක්. හැබැයි ඒ සම්පූර්ණ අතීතේම තියෙන ආයි මෙතනනේ. ඔව්. පැහැදිලි? හැබැයි අර සාපේක්ෂ සත්‍ය නෑයි කියලා ගන්නත් එපා. ඒ කියන්නේ ඒක සාපේක්ෂ ඒ වෙලාවේදී ඒ සාපේක්ෂ සත්‍යයෙන් අපිට කතා කරන්න පුළුවන්. එහෙම නැතුව මේ මොහොතේදී තමයි සමස්තේම හටගන්නේ මේ මොහොතෙන් පිට කාලයක් හෝ මොකක්වත් හරි පණවන්න බෑ කියන සාපේක්ෂ සත්‍යකුත් තියෙනවා. ඒ දෙකම දෘෂ්ටි දෙකක් මත පිහිටන සාපේක්ෂ සත්‍යයන් දෙකක්. එහෙමයි සර්. මම ස්වාමීන් වහන්සේගේ දේශනාවක් මේ පිළිබඳ තියෙන ඒවා අහුව කලින් මට පැහැදිලි වුණේ නැහැ හරියට. ඒකයි මම මේකට ජොයින් වුණේ. හරි. චන්දික අත උස්සලා ඉන්නව නේද? අපි යාර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අර ඔබ වහන්සේ කලින් පැහැදිලි කරේ අර පිළිකාව මේ ගැන උදාහරණේ. ආම්දුරනේ ඒක මේ ඇත්තටම ඒ කියන්නේ රෝගය තේරුම් ගත්තට ඇත්තටම රෝගයෙන් එන විදීම මේ කියන්නේ නැති වෙන්නේ නැහැ නේද? නෑ. ඒක තමයි මං කිව්වේ. මම මේ පිළිකාව උදාහරණයකට ගත්තේ. හරිද? එහෙම නැතුව මේක පිළිකාව අරගෙන මේක ගන්න එපා. මේක නැත්තම් මේ මම පැහැදිලි කරන්න යම් උදාහරණයක් ගන්න එපා. ඔබ මනස කියන්නේ මනසේ තියෙන උම්මත්තක ස්වභාවය ඔබ තේරුම් ගත්ත පළියට මනසේ තියෙන උම්මත්තක ස්වභාවය හොඳ වෙන්නේ නැහැ. ඒක හැබැයි ඔබේ තේරුම් ගැනීම වර්ධනය වෙනවා. කියන්නේ මම කලින් දේශනෙදි කොහෙද කිව්වා ඔබ උම්මත්තක රෝගී සමග ජීවත් වෙනවා. හරිද? එතකොට ඔබ ඒ උම්මත්තකයාගේ ස්වභාවය, මනෝභාවය, ඔහුගේ හැසිරීම, ඔහුගේ thinking pattern ඔක්කොම වෙන විදිය ගැන ඔබ තේරුම් ගත්ත පළියට මේ උම්මත්තකයාගේ උම්මත්තක ස්වභාවය හොඳ වෙන්නේ නැහැ. ඔහුගේ පිස්සුව හොඳ වෙන්නේ නැහැ. හැබැයි ඔබ ඒ පිස්සත් එක්ක ගනුදෙනු කිරීම, ඒ ජීවත් වීම පහසු වෙනවා. එච්චරයි. ඒ වගේ තමයි මේ මනස කියන ස්වභාවය. රංසු ගහන්න. සාමාන්‍යයෙන් දැන් සාමාන්‍යයෙන් දේශනා සෑහෙන කාලයක් තිස්සේ අහනවා. ඒක දැන් මේ කාලයක් තිබ්බා කියන්නේ ජීවිතය හරි ස්මූත්. ඒ කියන්නේ දැන් වෙනද වගේ ප්‍රශ්න ඒ පිළිගෙන ඒවා ආවා. නමුත් අර ගැටීමක් තිබ්බේ නෑ. හරි
හරි ස්මූත් විදිහට කියන්නේ ඒ පාර පාවිච්චි කරනවා වගේ පාවෙන ස්වභාවය දැන් ආයි ඒක නෑ ඒ කියන්නේ දැන් ආයි අර ස්ට්‍රගල් එක ප්‍රශ්නයක් ආවට පස්සේ ඒකේ ඇලිලා ඉන්නවා ඒක ආයි දැන් වෙනස් වෙලා තියෙනවා ඒ කියන්නේ දැන් මම ආයෙත් පරණ එකට එන්න try කරලා දැන් එතනත් struggle එකක් තියෙනවා. මෙලනි ආපු ප්‍රශ්නේම තමයි වෙන විදිහකට ආන්නේ ආපහු. ඔව්. ඒක තමයි. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ යම්කිසි දෘෂ්ටියකටපත් වුණාට පස්සේ තමයි ඒ වෙලාවේදී අර බොහොම සැනසීමක් නිවීමක් වගේ ආවා කියලා දැනෙන්නේ. සැනසීම නිවීම කියන එකත් මනසේ තියෙන එක හැඩතලයක් විතරයි. ඒක මාර වාව් එකක් නෙමෙයි. ඔය දැන් තියෙන එකත් තව මනසේ තව එක හැඩතලයක් විතරයි. ඒකත් මාර වාව් එකක් නෙමෙයි. ඒ ස්වභාවයන් දෙකම පිළිගන්න ඕනේ. ඔව් ඔය දෙකන් එකක්වත් ඇත්තටම ඇත්තත් නෙමෙයි. ස්පෙෂල් දෙයක් ගන්න ගියාට පස්සේ තමයි අර අතන ආයි ස්ට්‍රගල් එක. දැන් ඕගොල්ලෝ හිතන් ඉන්නේ මේ එකක් තියෙනවා ඒක නැති කරලා තව එකකට යන්න පුළුවන් කියලානේ. ඒක නෙමෙයි තේරුම් ගැනීම. මේකත් තව එකක් මේකත් තව එකක්. තේරෙනවා සාමාන්‍යයෙන්. හොඳයි ඊළඟ ප්‍රශ්නය අහන්න. ඔව් අහන්න චන්දි. අවුරුද්දේ මට කියන්නේ පොඩ්ඩක් තේරුණා බණහදී කියන්නේ අපි අමුතුවෙන් ඒ කියන්නේ යම් කිසි දෙයක් ලබා ගන්නවත් ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන්නවත් අමුතු දෙයක් කරන්න ඕනේ. ඒ කියන්නේ හරියට අර නිකන් වලෙන් ගොඩ එන්න උත්සාහ කරනවට වඩා නිකන් අර වලක් මේ නැති බව තේරුම් ගන්න වගේ කතාවක්. අවුරුද්දේ කියන්නේ ඒ යමක් මුතුෙන් කරන්න කියලා හිතෙන් කියන්නේ ඕනේ නැහැ කියලා කියන්නේ ඒක තේරුම් ගත්ත ගමන්ම නිකන් ඇත්තටම නිකන් බ්ලැන්ක් වෙලා යනවා. ඒ කියන්නේ අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක ඒ එක්ස්පීරියන්ස් එක ඇත්තටම මේ කියන්නේ ටිකක් දරා ගන්න අමාරුයි. ඒක වෙන තමයි පොඩ්ඩක් අහන්න. ඉතින් හැම මනුස්සයටම මේ විශේෂයෙන්ම අපි මේ බණ අහලා එන අදහසක තමයි මේ ගැළවීමට තියෙන උමනාව. ගැළවිලා යන්න, පලා යන්න එන එක. ඒක දැන් බණ අහලා නෙමෙයි දැන් සාමාන්‍යයෙන් සෑම මිනිස්සෙකුටම එන එකක් තමයි මේන් ගැළවිලා පැනලා යන්න, මේකෙන් නැති කරන්න, අයින් වෙන්න වගේ තියෙන එක. පැහැදිලි? අන්නේ උමනාවත් එක තමයි මේ උගාක් ඒවා වෙන්නේ. ඒ කියන්නේ දැන් අපිට විකල්ප දෙකක් අපිට පෙන්නුවා. පාරවල් දෙකක් පෙන්නුවා. අර අපිට කොහෙට යන්න පාරවල් දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. අපි එක පාරක ගියොත් අනිත් පාර හොඳ ඇති. ඒකට ට්‍රැෆික් අඩු ඇති. ඒක මේක ඇති. එක්ක එක ළඟ ඇති කියලා හිතනවනේ හැම වෙලාවෙම. අපි දැන් බඩු භාණ්ඩ දෙකක් ගන්නවා. දැන් මම උදාහරණයක් විදිහට අපි මොන හරි බ්‍රෑන්ඩ් දෙකක තියෙන ටෙලිෆෝන් දෙකක්. ඒක හොඳ දෙකම හොඳ බ්‍රෑන්ඩ් දෙකක් කියලා හිතන්නකෝ. අපි දැන් මේ ඔප්ෂන් දෙක තියෙනවා. අපි ඒකේ මොකක් හරි ගත්තට පස්සේ අපිට හැම වෙලාවෙම හිතෙනවානේ මේක නැති එකක් අරක ඇති කියලා. තේරුණාද? ඒ වගේ දැන් අපිට මේ ගැළවීම කියන එක අර ਸਰව සම්පූර්ණත්වයේ පිළිබඳ අදහස ආපු වෙලාවේ ඉඳන් ඒ ਸਰව සම්පූර්ණත්වයේ ගැළවීම නිවීම කියන අදහසට සාපේක්ෂව අනිත් ඒවා ඔක්කොම අවුල් වගේ පේනවා. හැබැයි අපිට ඒ අදහස නැත්තම් අරව අවුල් වගේ පේන්නේ නැහනේ. මොකද අර දෘෂ්ටිය නම් තමයි අපිට ඔක්කොම අවුල වගේ පේන්නේ. හරිද? මේක මේ නිර්වාණය තුළදී නෙමෙයි. අපි උදාහරණයක් විදිහට අපි දේශපාලනය තුළදී හරි දියුණුව තුළදී හරි අපි යම්කිසි යුටෝපියාවක් පැනවුණාට පස්සේ ඒ පැනවෙච්ච තැන ඉඳන් අර ඔක්කොම දැන් මේ ගත කරන ජීවිතේ එන අවුල් වගේ තේරෙන්න ගන්නවානේ. ඔබ වෙන රටක ස්වභාවයක් ගැන දැනගෙන ඒක දැන් තියෙන ස්වභාවයත් එක්ක කම්පෙයාර් කරන්න ගත්ත වෙලේ ඉඳන් දැන් ඉන්න එක අවුල් වගේ දැනෙනවනේ.
තේරෙනවද? ඔබ වෙන කෙනෙක් ඉන්න ස්වභාවයක් ගැන ඔබ කම්පෙයාර් කරන්න ගත්ත වෙලාවේ ඉඳන් ඒ අදහසේ මත හිටගත් වෙලේ ඉඳන් දැන් ඔබ ඉන්න තැන ගැන ඔබට එන අවුල් එනවනේ. පැහැදිලි? ඉතින් ඒක ගොඩනගෙන ආකාරය ඉස්සලා තේරුම් ගන්න. ඒ ගොඩනගෙන එක නවතින්නේ නැහැ. හැබැයි ඒ ස්වභාවය කොහොමද ගොඩනගන්නේ කියලා මේ දැන් ඉන්න එක එන අවුල් වගේ හිතෙන්නේ කොහොමද කියලා බලන්න. ඒක අර වෙන ස්වභාවයකට සාපේක්ෂව තමයි ඒක හැම වෙලාවෙම ගොඩනගන්නේ. ඒ ස්වභාවය නැත්තම් මේ දැන් ඉන්න ස්වභාවය අවුල් කියලා අපිට දැනෙන්නේ නැහැ. හිතන්නකො ගමක මිනිස්සෙක් ඉන්නවා කියලා මම මේක උදාහරණයක් කියන්නම්. මේක වෙන මේක උපමාවක්. උපමාවේ පදිංචි වෙන්න යන්න එපා. ගමක මිනිස්සෙක් ඉන්නවා යාට ඉන්ටර්නෙට් නැහැ. එයා වෙන රටකට ගිහිල්ලත් නැහැ. හරිද? එතකොට එයාට තියෙන සාපේක්ෂක අඩුයිනේ. එයාට මේ දැන් තියෙන එක අවුල් වගේ එහෙම එකක් හිතෙන්නේ නැහැ. අපි ගම වෙන කෙනෙක් වෙන රටකට ගිහිල්ලත් තියෙනවා. ඒවත් මේවා කරලා දැකලා තියෙනවා. එතකොට ඒකට සාපේක්ෂව ඕව හැම වෙලාවෙම මෙතන කම්පෙයාර් කරනවා. මේක අවුල් වගේ දැනෙනවා. හරිද? ඒ දැන් පළවෙනි එක හොඳද දෙවෙනි එක නරකද කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම නැත්නම් දෙවෙනි එක හොඳද පළවෙනි එක නරකද කියන එක නෙමෙයි වෙන්නේ. ඔය අවස්ථා දෙකෙදිම ඒ සාපේක්ෂයි ගොඩ නැගිලා හෝ ගොඩ නැගිලා නැත්තේයි කියලා තේරුම් ගැනීමයි වැදගත් වෙන්නේ. පැහැදිලි? ඒ සාපේක්ෂක ගොඩ නැගුණාට පස්සේ තමයි මේ තියෙන අවුලක් හෝ අවුලක් නැහැ කියන එක දැනෙන්නේ. දැන් ඔය අවුලක් තියෙනවා කියලා දැනෙන එකයි අවුලක් නැහැ කියලා දැනෙන එකයි දෙකම අර තව මනෝභාවයන් දෙකක් විතරයි. ඒක එකක් හොඳයි එකක් නරකයි කියන එක නෙමෙයි මේ කියන්නේ. නැත්තම් මේ කියන එක වැරදියට වටහා ගන්න පුළුවන් කට්ටිය. ස්වාමීන් වහන්සේ මේ මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? කොහොමද සතික අහන්නේ? ඒ කියන්නේ මම මේ අද තමයි මේ ෆස්ට් ටයිම් සහභාගී වෙන්නේ. ඒ කියන්නේ යාළුවෙක් එක්ක නිකන් මේ ධර්ම සාකච්ඡාවක් නෙමෙයි නිකන් මට වෙච්ච ප්‍රශ්නයක්. ඒ කියන්නේ මම ඉන්නේ ස්වීඩන් වල. ඒකට අපි සාමාන්‍ය පාරේ යනකොට මිනිස්සුන්ට මේ good morning එහෙම කියනවා. ඒ කියනකොට එක ගෑනු කෙනෙක්ට මම නිකන් good morning කිව්වම එයා පෙරලා good morning කියන දේ ලවාගෙන හිටියා. ඒක මට එන්න අවුල්. මම ඕක මගේ යාළුවෙක්ට කිව්වම එයා ඉතින් එතකොට සාකච්ඡාව ආවේ ওই මමත්වය ගැන. ඒ කියන්නේ මම හිතන් ඉන්නවා මම කරේ හොඳ දෙයක්. ඒකින්ද මට ඒක එන්න ඕනේ. ඒක එහෙම නැතුණාම මට ඒක නිකන් දුකක් වගේ දැනුණා කියන එක. ඒ කියන්නේ එකක් හරි මගේ ඊගෝ එකට පොඩි පහරක් වැදුනා කියන තැනින් තමයි කතාව පටන් ගත්තේ. ඊට පස්සේ ඕක ගැන ඔක දැන් මෙහෙම ඊට පස්සේ තව උදාහරණ අරන් අපි ඔය ගැන කතා කරා. ඒ කියන්නේ මමත් ඇති වෙන්න පුළුවන් ඒක ඊගොකට පාර නැත්නම් තව කෙනෙක් හොඳ කිව්වම ඒක සතුටු වෙන එකත් මමත්වය. කොහොමම ගියා. එතකොට ඊළඟ ප්‍රශ්නේ තමයි ආවේ කොහොමද දැන් ඔය මමත්වය කියන එක එහෙනම් අයින් කරගන්නේ කියන එක. හැබැයි දැන් ඒ කතාව එතනින් ඉවරුණාට මේ නිකන් මං ආයි නිකන් හිතපුවම අපි මමත්වය කියන එක අයින් කරන්න නම් මමත්වය කියන එක දැනෙන්නේ ඒ කියන්නේ මම ඉන්න හින්දා කියන නිත්‍ය වෙලානේ නිකම්ම මම ඉන්නේ හින්දා මමත්වය ඇවිල්ලා එතකොට එහෙමනම් එතකොට මම ඉන්නවා නම් අනිත් ඒවා ඔක්කොම නිත්‍ය වෙලා ඉවරයි එතනින් එහාට. එහෙමනම් මමත්වය කියන එක අතරින්ද නම් මම මමත්වය කියන එක ගැන මේ ඩෙෆිනිෂන් එකක් හිතන්න නැතුව ඉන්න ඕනේ. එතකොට එහෙම කියලා තමයි මට හිතුනේ. කියන්නේ එතනින් තමයි පටන් ගන්න වෙන්නේ කියලා. කියන්නේ ඒ ගැන හිතන්න නැතුව ඉන්න ඕන. එතකොට එහෙම වුණාම මේ අපිට එන හැමදේම විග්‍රහ කර හිතන එක නවත්තන්න වෙනව නේද? මෙහෙමයි මමත්වය කියන්නේ අයින් කරන්න ඕන එකක් නෙමෙයි. තේරුම් ගන්න ඕන එකක් විතරයි. ඒක ඒ වෙලාවේ වුණා කියන එකනේ. දැන් මමත්වය ගැන ඔබ අරයත් එක්ක කරපු යාළුවත් එක්ක කරපු සංවාදයේදී ඔබ තේරුම් ගත්තනේ දැන් කවුරු හරි දැන් ඔබට කවුරුහට හරි ඔබ good morning කිව්වහම තව කෙනෙක් ඔබට good morning කියනවා.
ඔව්. ඒ වෙලාව ඔබට සතුටක් දැනෙනවා. එක එක පැත්තක්. හරිද? ඔබ good morning කිව්වම ඔබට රාවනවා. ඒක තව පැත්තක්. හරිද? දැන් මේ සතුටු වීම හෝ අසතුටු වීම කියන දෙකේම ගැටලුවක් නැහැ. මේ දෙකේම අර මූලයේ අර කිව්වා වගේ මමත්වයනේ. මේ මමත්වයේ ගැටලුකුත් නැහැ. මේක කරන්න ඕනේ ඔබ මේක තමයි ස්වභාවය. ඔබට good morning කිව්වහම තව කෙනෙක් good morning කිව්වහම ඔබට සතුටක් දැනෙනවා. අසතුටකුත් දැනෙනවා. හරි. ඒ ස්වභාවයන් දෙක තෝරුම් ගන්නවා මිසක් ඊළඟ දවසේ ගිහිල්ලා මට කවුරු හරි good morning කිව්වම සතුට දැනෙන එක නවත්තන්න යනවා. යන එකවත් කවුරු රැව්වහම දුක හිතෙන එක නවත්තන්න යන එකවත් නෙමෙයි. තේරුම් ගැනීමෙන් ඉන්න එක. එච්චරයි. හරි ස්වාමීන් වහන්සේ. හරි. ඒ කියන්නේ ඒක තව විග්‍රහ කර ගියොත් තමයි මම ආයෙ එතන අතනාල්ලගෙන මේ නිකන් මායාවක වගේ අර ඒ කියන්නේ මේ වචන නම් මම ඔය නිකන් දේශනාවලින් හම් වෙන වචන. ඒ කියන්නේ තේරුම් ගත්තේ නෙමෙයි. ඒ කියන්නේ නැත්තම් මම අර කොනක් අල්ලගෙන ඒක පස්සේ යනවා. ඔව් මේ මෙහෙමයි විග්‍රහ කර ගැනීම කියන එකත් දැන් ඒකත් අපි එක එක්කෙනාගේ චරිත ස්වභාවය අනුවනේ. සමහර අපි විග්‍රහ කරන එකත් ආස්වාද කරනවා. සමහරට විග්‍රහ කරගන්න කියන වදයක් එනවා. ඔව්. ඒක ස්වභාවයක් දෙකක්. අර නිගමනයකට යන්න එපා. මම විග්‍රහ කරගන්නේ නැහැ. එහෙම නැත්නම් මම මේ විග්‍රහ කරගන්න ඕනේ කියලා. දැන් ඔබ ඉන්න දෘෂ්ටියට ප්‍රතිවිරුද්ධ දෘෂ්ටි ඉන්න කෙනෙක් ඉන්න පුළුවන්. නැත්නම් ඔබත් එහෙම හිටපු වෙලාවල් තියෙන්න පුළුවන්. මම මේක විග්‍රහ කරගන්න ඕනේ කොහොම හරි විග්‍රහ කරගන්න ඕනේ කියලා. හරි. ඒකත් ඒ වෙලාවට ඇති වෙන මනෝභාවය. විග්‍රහ කරගන්න ඕනේ මේක පැහැදිලි කරගන්න ඕනේ තේරුම් ගන්න ඕනේ කියන එක එක වෙලාවකට ඇති වෙන මනෝභාවය. හරිද? එහෙම නැත්නම් මේක විග්‍රහ කරගන්න නැතුව හිටියාම ඔළුවට කිසි කරදරයක් නැහැ සනීපයිනි කියන හිතෙන එක තව මනෝභාවය. තේරුණාද? තේරුණා ස්වාමීන් වහන්සේ. හර්ෂණි ඔව් ස්වාමීන් වහන්සේ මම මේ පළවෙනි වතාවට අද සම්බන්ධ වෙන්නේ. මම මේ ඔබ වහන්සේගෙන් අහන්න ඕන අර මම මේ ළඟදී ඉගෙන ගත්තර law of attraction, law of manifestation මේවා තියෙනවනේ. ඒක මම යූස් කියන්නේ ඒක අර මානසික ක්‍රියාත්මක වෙන හැටි බලලා ඒක යූස් කරලා සමහර දේවල් ලැබිලා තිනවා. ඒකෙන් ලැබුණාද එහෙම දැන් ඒක ෆලෝ කරා මම. ඒක අපි ඒක යූස් කරනකොට ඒක ටිකක් අර ඒක ඕවහන්සේගේ අදහස් දැනගන්න කැමතියි. ඒක අපි ඒකට අර ඒක දැනගත්තාම අපි මේ පාට කන්නඩිය දාගත්තට පස්සේ ඒ විදිහට ඔක්කොම පේනවා. පේනවා. වෙන්නේ නැති ඒක තමයි. ඒකෙන් ලැබුණා කියලා තමයි මට හිතෙන්නේ. ඒක දැක්කන් පස්සේ එහෙම පේනවා. දැන් වෙන පාට කන්නඩියක් දැම්මම වෙන විදිහකට පේනවා. දැන් මම උදාහරණයක් කියන්නේ දැන් කවුරු හරි කෙනෙක් අපි Google search එකක් කරනවා කියලා. දැන් අපි නිකන් දැනනකො කෝපි බොන එක හොඳද නරකද? හොඳයි කියලා හිතුවාන් පස්සේ හොඳයි කියන ඒවා ගොඩාක් පේනවා. හරිද? ඔව්. මේ නරකද කියලා අහුවාම ඒක පැත්තටත් ඒවා පේනවා. මේ හම්බෙනවා. හරිද? ඔව්. ඒක දැන් අද තියෙන මොනවාද මේ මොනවාද AI මේ වගේ අපි ප්‍රශ්නයක් අහුවාන් පස්සේ ප්‍රශ්නේ අහන විදිය අනුව එයා දෙන උත්තරත් වෙනස් වෙනවා. ඔව්. එකම ප්‍රශ්නේ අහන්නකො වෙන විදියකට අහලා. තේරෙනවද? ඒ වගේ අපි යම් කිසි දෘෂ්ටියකටපත් වුණා. දැන් කවුරු හරි බණ අහලා අනේ මේ ලෝකේ අනිත්‍යයිනේ දුක්ඛයිනේ අනාත්තනේ මේක දුක්ඛ විතරයිනේ තියෙන්නේ මේක මහා කරදරයක් නේ වදයක් නේ කියලා පස්සේ හැමතැනම ඒ විදිහට තමයි පේන්න පටන් ගන්න. හරි. එතකොට දැන් ඔය විදිහට අපි යම් දෙයක් ඒක ඉගෙන ගත්තට ප්‍රශ්නයක් නැහැ. දැන් සමහර අපි මොකක් හරි සයිකොලොජි ඉගෙන ගන්නවනේ. ඒක සයිකොලොජි ඉගෙන ගත්තාන් පස්සේ ඔක්කොම ලෙඩ වගේ තමයි පේන්නේ. ඊට කලින් එහෙම පෙරුන්නේ නැහැ. එහෙම ස්වාමීන් වහන්සේ ඒක මට හිතෙනවා මම ලෙඩු ට්‍රීට් කරන එක තමයි කරන්නේ. අර ඕක ඉගෙන ගත්තාම චුට්ටක් මට හිතෙනවා ඒක භයානක වෙයිද ඒක මෙයා කරගන්න එක කියලා. නෑ ඒක භාවිතා කරාට ගැටලුවක් නෑ. ඒ දෘෂ්ටි වල වැරදක් නෑ. ඒ සබ්ජෙක්ට් එකේ වරදක් නෑ. භාවිතා කළාට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකත් තව මේ බලන එක ආකාරයක් විතරයි කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. එහෙමයි. දැන් උදාහරණයක් අපි ගණිතය ඉගෙන ගන්නවානේ. අපි ඒක ඔක්කොම හරියට අර අපි කියන්නේ හැමදේම අපි ඉලක්කම් වලින් පේන්න පටන්. අපි accountant කෙනෙක් කියලා හිතන්නකො. හැමදේම අපි හිතමු ට්‍රිප් එකක් ගියත් වෙන කෙනෙක් ට්‍රිප් එකක් ගියාන් පස්සේ ට්‍රිප් එකේ ආස්වාදනේ බලන්නේ. නැත්තම් මේ අර පැත්ත ඉගෙන ගත්තට පස්සේ ඒකේ තියෙන ඔක්කොම මේවා ගණන් මිමි මේවා මොනවාද ඒ ටික තමයි ඉලක්කම් වල විදිහට තමයි පේන්න පටන් ගන්න.
මේක හොඳද අරක නරකද කියන එක නෙමෙයි මේක. මේ බලන එක විදියක් මේ බලන තව විදියක්. බලන ආකාර ගොඩක් තියෙනවා කියලා තේරුම් ගත්තාම ඇති. ඒක ඒ වෙලාවේදී අවශ්‍ය විදිහට භාවිතා කරාම ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? අදට එහෙනම් අපි අවසන් කරනවද? තව ගැටලු තියෙනවද? හොඳයි එහෙනම් අදට අපි අවසන් කරමු. හොඳයි.